කවුසිගයි සහ සුනගරු විදිහට අදත් අපි ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. අද කතා කරන්න යන්නේ වර්කින් වීසා එකක ඉන්න කෙනෙක් අරුබයිතෝ එකක් කරොත් ඒක කොහොමද බලපාන්නේ කියලා. ඒක තමන්ගේ වීසා එකට කොහොමද බලපාන්නේ කියන එක. මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම අරුබයිතෝ එකක් කරලා අහු වුණොත් ඉමිග්‍රේෂන් එක මේ පිළිබඳව හොයලා බලනවා. සහ සමහර විට ගෙන්නලා මේ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. මේ වගේ දේවල් අය කරන්න එපා කියලා උපදෙස් දෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක එහෙම වුණොත් හොඳයි. නමුත් ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. වීසා එක දික් කරගන්න යනකොට වීසා එක දික් කරලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. කෝසින් කරන්න ගියාට පස්සේ කෝසින් නොකර ඉන්න පුළුවන්. ඒක තමයි තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. කෝසින් නොකර ඊළඟ එක තමයි වීසා එක කැන්සල් කරන්න පුළුවන්. වීසා එක කැන්සල් කරලා රටින් පිට වෙන්න කියලා වීසා සයිඩල් කාඩ් එකත් පංච් කරලා කයිරු ගහන්න පුළුවන්. කයිරු ගහනවා කීවේ වීසා එක කැන්සල් කරලා තමන්ගේ රටට යන්න කියලා දින 30ක කාලය විතරක් දීලා දින 30ක් ඇතුළත සූදානම් වෙලා ටිකට් ටික දාගෙන තමන්ගේ රටට යන්න කියන්න පුළුවන්. මේ වගේ අවස්ථා සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේ. දැනටත් එහෙම සිද්ධ වෙනවා. ඉතින් පරිස්සම් වෙන්න ඕන. මේක බරපතල ප්‍රශ්නයක් ඉදිරියේදී වෙන්නත් පුළුවන්. දැනටත් එහෙම වෙනවා. ඒ නිසා පැහැදිලිව සරලව කියනවා නම් අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කරා වර්කින් වීසා එකක ඉන්න කෙනෙක්ට තමන්ගේ රැකියාවට අමතරව වෙන ජොබ් එකක් කරන්න බෑ. නීත්‍යානුකූලව. ඒක නීති විරෝධී. එතකොට බැරි වෙලාවත් තමන්ගේ ජොබ් එකට කරන ගමන් මේ විදිහට අර්බයිතෝ එකක් පාර්ට් ටයිම් එකක් කරලා අහු වුණොත් මේ ගැන හොයලා බලනවා. හොයලා බලපුවාම වීසා එක දික් කරගන්න යනකොට ඒක ඒගොල්ල අනුමත නොකරන්න පුළුවන්. වීසා එක දික් කරන්න බෑ. හේතුව තමයි ඔයා මේ විදිහට නීති විරෝධී විදිහට අර්බයිතෝ කරලා තියෙනවා. ඒ තොරතුරු අපි දැනගත්තා. ඒ ටික අපි හොයාගත්තා. මෙන්න ඒ තොරතුරු. ඒ නිසා ඔයාගේ වීසා එක මීට තවදුරටත් දික් කරන්නේ නැහැ. අපි කැන්සල් කරනවා. කරුණා කරලා ඔයාගේ රටට යන්න කියන එක. එතකොට ඔයාගේ කොහොම විස්තර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වැරද්ද නිසා මින් එහා වීසා දික් කරන්නේ නැහැ. තමන්ගේ රටට යන්න කියලා සයිඩල් කාඩ් එක අරගෙන ඒක